ආයිබෝවන් දෑබර හිතෝතුනි ඒයි බාසුන්නෑ YouTube නාලිකාවත් එක එකතුල ඉන්න ඔගොලු සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද අපි ඔබත් එක්ක සාකච්ඡා කරනවා ඉතාමත්ම සුවිශේෂී දැවෙන ප්‍රධාන ප්‍රශ්නයක් පිළිබඳව. ඒ තමයි ඔබේ නිවසේ මුළුතැන්ගේ ලිප නිවැරදි උසකින් ස්ථාපනය කරගන්නේ කොහොමද කියලා ප්‍රායෝගිකව. ඒත් එක්කම අපි පොඩි වෙලාවක් අරගෙන බලමු AI බාසුන්නා YouTube නාලිකාව හරහා ඔබට ඉදිරියේදී එකතු කරගන්නට පුළුවන් දැනුම මොනවද කියලා. අපි ඔබත් එක්ක මේ නාලිකාව හරහා ඉදිරියේදී සාකච්ඡා කරනවා නිවැරදි වාස්තු විද්‍යාව කොහොමද ඔබේ නිර්මාණ කටයුතුට එකතු කරගන්නේ කියලා. ඒත් එක්කම දිනෙන් දින ඉදිකිරීම් ශාස්ත්‍රයට එකතු වෙන නවීන දේවල් මොනවද කියලා අපි ඔබත් එක්ක ප්‍රායෝගිකව එම නවීන ක්‍රම භාවිතා කරන අවස්ථාවේදී වැඩබිමේදී ඔබත් එක්ක කරුණු බෙදා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ඔබ නිර්මාණ කටයුත්තක් කරනකොට සිදු කරන සුවිශේෂී අවස්ථාවලදී සිදු කරන දේවල්. උදාහරණයක් වශයෙන් මුල් ගලක් තියෙනකොට, ප්‍රධාන ద్వාරයේ පනිනකොට, යට්ලියක් තියෙනකොට, ගෙට ගෙවදිනකොට ඔබ සිදු කරන නිවැරදි ශාස්ත්‍රානුකූල වත්පිළිවෙත් මොනවාද? නිවැරදිව කරන්නේ කොහොමද? ශාස්ත්‍රානුකූලව කරන්නේ කොහොමද කියලා අපි ඔබත් එක්ක ප්‍රායෝගිකව මේ නාලිකාව හරහා අදහස් කරුණු බෙදා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම රටේ පවතින පොදු සාධාරණ මිල ගණන් මොනවාද? යන කරුණු පිළිබඳවත් අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ඔබ මේ වන විටත් ඔබේ නිවස නිර්මාණය කරගෙන ඉවර වෙන්නට පුළුවන්. නමුත් ඔබ බලාපොරොත්තු වුණු ආකාරයෙන් ඔබේ නිවසේ එළිය පෙනුම ලස්සන එන්නේ නැති වෙන්නට පුළුවන්. එහෙමනම් කොහොමද සුළු උපාය මාර්ගයකින් ඔබේ නිවසේ අලංකාරයේ පෙනුම එළිය ගන්න කියලා අපි ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් එපමණක් නෙවෙයි මේ කී නොකී බොහෝ කරුණු අපි ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඔබටත් බොහෝ ගැටලු ඇති. ඉතින් අපෙන් කෙලින්ම විමසන්නට පුළුවන් තිරේ දිස්වෙන දුරකථන අංකයට ඍජුවම කතා කරන්න. ඔබට ඍජුවම මාත් එක්ක සම්බන්ධ වෙන්නට පුළුවන්. අපි දන්නා කරුණු ඔබත් එක්ක බෙදා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම නොදන්නා කරුණක් තියෙනවා නම් විශ්ලේෂණාත්මකව, ගවේෂණාත්මකව අපි කරුණු ඔබත් එක්ක බෙදා හදා ගන්නවා. ඔබේ ගැටලු විසඳුම් ගෙනෙන්නට අපි සූදානම්ෙන් සිටිනවා. අපිත් එක්ක රැඳිලා ඉන්න. අපිව subscribe කරන්න, bell icon එක all දාලා තියාගන්න, comment එකක් දාන්න, share කරන්න, අපිට සහයෝගයක් දක්වන්න. ඔබේ ඉදිකිරීම් ශාස්ත්‍රය ඇති වෙන ඕනම ගැටලුවක් අපිත් එක්ක සාකච්ඡා කරන්න. අපි ඔබට නිර්ලෝභීව දැනුම බෙදා දෙන්නට සූදානම්ෙන් සිටිනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. පළවෙනිම ගැටලුව. එන්න මෙතන වරද්දාගත්තොත් තමයි ගොඩාක් අය මේ ලිප හදලා ඉවරුනාට පස්සේ අපි භාජනයක් තියලා පිසිනකොට පිසීම කටයුතු කරනකොට උස මදි වෙනවා. මොකද ලිප තියෙන ගොඩාක් උඩින්. ඒ නිසා අපිට සමහරව පඩියක් බැඳගෙන තියෙනවා, සමහරව ඒකට ඇත්තටම බීම කේස් පවා තියාගෙන වෙන අවස්ථා මම දැකලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ වරදින්නේ මෙන්න මෙතනින්. පටන් ගන්න මෙන්න මෙතනින්. අපි බලමු මොකද මේ ගොඩාක් බාසුන් ඇහැලා කරනවා. මෙන්න මේ පැන්ට්‍රිය සඳහා දාන කොන්ක්‍රීට් ලෑල්ල නැත්නම් ස්ලැබ් කොටස. මෙන්න මේ උසින්ම මේ බලන්න මෙන්න මේ උසින්ම ගොඩාක් බාසුන් ඇහැලා මේ පැත්තට මෙන්න මේ ලිප සකස් කරන ස්ලැබ් කොටස දානවා. කොන්ක්‍රීට් ලෑල්ල අපි භාවිත කරන විදිහ. එතකොට වෙන්නේ මොකද? අපි එතකොට මොකද වෙන්නේ කියලා බලමු. මෙන්න මම ඔයාලට පොඩ්ඩක් මේ විත්‍ය සටහනක් දාලා තියෙනවා. අපි බලමු පැහැදිලිව පෙන්නේද කියලා. මෙන්න බලන්න. දැන් මෙන්න මේ මෙතන ඉඳන් මෙන්න මේ උස අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. අපිට ලිප සකස් කිරීමේදී සහ භාජනයේ තියෙන්නේ. මේ බලන්න. අපි ලිප සකස් කරන මේ කොන්ක්‍රීට් ස්ලැබ් කොටසේ ආරක්ෂාවට අපි අනිවාර්යයෙන්ම අඟල් 5කවත් පස් වගේ ඒ වගේ තාපය ඉක්මනින් මෙන්න මේ කොන්ක්‍රීට් ස්ලැබ් කොටසට දැනෙන්නේ නැති වෙන්න මේක ආරක්ෂාවට අපි අඟල් 5කවත් වම වශයෙන් පස් තට්ටුවක් දානවා. ඊට පස්සේ මෙන්න මේ පස් තට්ටුව උඩ තමයි අපිට ලිප සකස් කරන්න වෙන්නේ. මේ අඩුම වශයෙන් අඟල් 8කවත් උසක් ලිපක තියෙනවනේ. ඊට දාන්න ඕන මුචි කියලා එනකොට අඟල් 8කවත් තියෙනවා. ඊට පස්සේ අපි කියමු භාජනයේ උස අපි පිසීම් කටයුතු කරන භාජනයේ උස අඟල් 8යි කියලා. එතකොට බලන්නකෝ. ඔබට වෙන්නේ මේ භාජනයේ තියෙන එක්කෝ මේක හැඳි ගන්න නැත්නම් මේක උරු ගන්න මොනවා හරි දෙයක් බලන්න. ඔබට අනිවාර්යයෙන්ම අඩි 4යි අඟල් 6ක උසකින් තමයි අවසාන මේ භාජනයේ කට ඔබට පේන්නේ. ඔබ හිතන්නේ ඒතකොට සාමාන්‍යයෙන් අඩි 5ත් 6ත් අතර උස කෙනෙක් ඉන්නවා කියලා කවුරුහරි. එයාට අඩි 4යි අඟල් 6ක උසකින් තමයි භාජනයේ කට බලන්න නැත ඇතුලේ තියෙන අපි පිසින ද්‍රව්‍ය බලන්නේ. ඒතකොට බලන්න මෙන්න මේ වැරද්ද කරගත්තොත් අනිවාර්යයෙන්ම මෙන්න මේ කොන්ක්‍රීට් පැන්ට්‍රිය සඳහා දාන ස්ලැබ් කොටසේ ගානටම මෙන්න මේ ලිප සකස් කරන මෙන්න මේ ස්ලැබ් කොටස දැම්මොත්
අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නෙට ඔබට මුහුණ දෙන්න. ඔබට මේක සමහරට මේ කුස්සිය සම්පූර්ණ හදලා ඉවර වෙලා ඔය ලිප සකස් කරන වෙලාවෙ තමයි ඒකලා පිසින වෙලාවෙ තමයි ඇත්තටම දැනගන්නේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි ඔබට යෝජනා කරනවා. දැන් මේ මගේ ජීවිතය අත්දැකීම් ගොඩක් බලලා තියෙන 99 දශම ගානක් මේ ප්‍රශ්නේ තියෙනවා. අපි බලමු මෙතන. මොන බලන්න අපි දාලා තියෙන්නේ අඩි 2කින් තමයි මේ අඩි 2කින් තමයි මෙන්න මේ ලිප සකස් කරන කොන්ක්‍රීට් ස්ලැබ් කොටස දාන්නේ. මේක තමයි නිවැරදි ක්‍රමය. ඊට පස්සේ මෙන්න මේ ස්ලැබ් කොටස උඩ මේ ස්ලැබ් කොටසේ ආරක්ෂාවට අපි දානවා අගල් 5ක පස් තට්ටුවක්. ඔබ හොඳට දැකලා තියෙන අවුරුදු 3 4 5 ගියාම මේ පොඩ්ඩක් එබිලා බලන්න මේ යට තියෙන. යට මේ කොන්ක්‍රීට් යට පොඩ්ඩක් එබිලා බලන්න. මේක කඩා වැටිලා ගැලවිලා යටින් කම්බි පේනවා. එහෙම වෙන්නේ මේ කොටස ලිප සකස් කරනවා මේකට තාපයේ වැඩිම නිසා රස්නේ වැඩෙන හින්දා මේ කොන්ක්‍රීට් ස්ලැබ් කොටස ඉක්මනින්ම විනාශ වෙලා යනවා. ඒ නිසා අපි ඒකේ ආරක්ෂාවට අවම වශයෙන් මෙතන අගල් 5ක පස් තට්ටුවක් දාලා මෙතනින් මෙහෙම දැම්මක් බැලලා ඒක දන්නවා සාමාන්‍ය පස්ස ඒක දන්නවා නේද? ඒකට තමයි මේකට පස් දාන්නෙත් නැහැ. ඉතින් ඒක අනිවාර්යයි. ඊට පස්සේ අපි හිතමු අපේ ලිපේ උස මේ අඟල් 8යි. මෙතන අඟල් 5ක පස් තට්ටුවක් ලිපේ උස අඟල් 8කවත් තියෙනවා දර ටිකක් දාන්න අහන්න. ඒ වගේ දේවල්. ඊට පස්සේ අපි තුමු වාජනයේ උස අඟල් 8යි. ඒතර ඔබට අවම වශයෙන් අඩි 3 අඟල් 10කින් ඔබට බලා ගන්න පුළුවන් වාජනයේ කිසින දේවල් කොහොමද කියලා බලා ගන්න පුළුවන්. ඒතර ඔබට මෙන්න මේ කාරණේ තමයි මතක තියාගන්න. මෙන්න මෙතන කොන්ක්‍රීට් ස්ලැබ් කොටසේ ඉඳන් අපි ලිප හදලා වාජනයක් තිබ්බහම අපට අවම වශයෙන් අඟල් 20ක කොටසක උසක් අපට අවශ්‍යයි. ඒක ඔබේ උස අනුව තීරණය කරන්න. මෙන්න මේ අඟල් 20. අඟල් 20කින් තමයි වාජනයේ කට ඔබට හමුවන්නේ. ඒතර මෙන්න මේක අඟල් 20 කියන එක හිතේ තියාගෙන ඔබ මේ ස්ලැබ් කොටස දැන් මේ දිවාසුන් හැටේ කතා කරලා ඔබේ උසත් එක්ක අනිවාර්යයෙන්ම බලන්න. නැත්නම් ඔබට මේ ඔක්කොම වැඩ කටයුතු ඉවර වෙලා ඔබ ලිප මෙතන ස්ථාපනය කරලා පියුම් කටයුතු කරනකොට ඔබට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක අත්දැකීම ගැන සෑහෙන පිළිසෙකට ඔබත් මේ විදිහට මෙන්න මේ ප්‍රශ්නේ ඇති. උදේට මත තියාගන්න සමහරු කරන ලොකුම වැරද්ද තමයි මෙන්න මේ පැන්ට්‍රිය සඳහා දාන ස්ලැබ් කොටසේ සමානවම මේ කුස්සියේ තෝරණුවේ ලිප සකස් කරන ස්ලැබ් එකක් දාන්න. අපි යෝජනා කරනවා අඩි 2කින් මෙන්න මේක නතර කරගත්තොත් එතනින් එහාට අපිට අඟල් 20ක උස එකතු වුණාම සාමාන්‍යයෙන් ඕනම අඩි 5 ඉඳන් අඩි 6 දක්වා උස ඕනෑම කෙනෙකුට මෙන්න මේ තියෙන උසවල් ටික ගැලපෙනවා. අඩි 2කින් නතර කරගත්තොත් අපිට ඕන තරම් උස ගන්න පුළුවන්. ආයෙ මේක පාත් කරන්න බෑ. අඩි 2කින් මෙන්න මේ පෝරුණු වෙලිපක සකස් කරන ස්ලැබ් කොටස දාන්න මතක තියාගන්න ඕන. මේක බසුනත් එක්ක කතා කරලා කරගන්න ඕන දෙයක්.